රටක් කියලා අපේ ටීම් එක කියලා අපේ කොල්ලෝ කියලා උඹලාට සපෝට් එකක් දුන්න එකත් වැරද්දක්ද බං? අනේ මන් දන්නේ. කවුද කිව්වේ උඹලා හදන්න බෑ කියලා? අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. උඹලා 11 දෙනාවම අයින් කරලා අලුත් 11ක් ගෙනාව නම් තමයි හදන්න පුළුවන්. මම හිතන විදිහට. අර හරි නිස්සංක පළවෙනි බෝලේ අවුට් වුණා. උඹලා 10 දෙනෙක් ඉන්නවනේ බං ටීම් එකේ. මොකද්ද උඹලා ගහපු ගේම? කුසල්. ෂි. අසලංකයි කුසල්ලුයි මාර ටෙස්ට් මැච් එකක් තමයි ගහලා ගියේ. ලැජ්ජ නැද්ද යකෝ මෙහෙම සෙල්ලම් කරන්න? අඩුම ගානේ පළවෙනි බෝලට ඌ අවුට් වුණා. උඹලා ගිහිලා ගහපල්ලකෝ. දිනුම පෙරදි මේ දෙකෙන් එකක් නේ වෙන්නේ. ඔතනට ගිහිලා බයගුල්ලෝ වගේ. කවදාවත් ක්‍රිකට් ගහලා නැති උන් වගේනේ බං උඹලා සෙල්ලම් කරන්නේ. ඒ වගේම තමයි බෝල් කරනකොට. ෆුල් ටොස් කීයක් දුන්නාද? උඹලා දාන ෆුල් ටොස් ඔක්කොම එළියට උන් ක්ලියර් කරනවා. ඒත් මේ බැට්ස්මන්ලා නෙමෙයි. විකට් 6ක් ගියාට පස්සේ ආපෝ. යකෝ 64ට විකට් 6ක් ගිහිල්ලත් අන්තිම ඕවර් 8කට ලකුණු 100ට වඩා දීලා උඹලා කරපු මේක ක්‍රිකට් නෙමෙයි යකෝ. උඹලා ගහපු එක ක්‍රිකට් නෙමෙයි. ඔය ටීම් එකම සුදුසු නෑ මං හිතන්නේ T20 ගහන්න. හැබැයි මේ ටීම් එක නම් නියමයි ටෙස්ට් මැච් එකක් ගහන්න නම්. මම නම් කියනවා ටෙස්ට් සීරීස් කොහේ හරි ටෙස්ට් සීරීස් එකක් යවපල්ලා මුන් දිනයි. ඒ වගේ ටීම් එකක් තමයි තියෙන්නේ දැනට. ලකුණු 10ක් ගහන එක තමයි මුන්ගේ ටාගට් එක. බෝල කීයක් ෆේස් කරත් කමන්නේ ලකුණු 10ක් ගාලා අවුට් වෙන්න ඕනේ. මොන මගුල් ක්‍රිකට්ද බං. එපා වුණා. අද තමයි ක්‍රිකට් එපා වෙච්ච දවසක්. එදා එංගලන්තයට පෙරදිලත් අපි පොඩ්ඩක් බලාපොරොත්තුවක් තියාගත්තා. ඒ වැරදි හදාගෙන අද හරියට ගේමක් ගහයි කියලා. බලනකොට පොඩියොන්ට වඩා අන්තයිනේ බං උඹලා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ක්‍රීඩකයෝ ඔක්කොම මේ දක්ෂ නෑ කියලාද උඹලා කියන්නේ? මේ 11ම සෙල්ලම් කරුවත් ඒක තමයි අර්ථය. අනිවාර්යයෙන්ම ක්‍රිකට් බෝඩ් එක මේ සම්පූර්ණ මේ ටීම් එක මාරු කරන්න ඕනේ. මොකද මුන්ට පොඩි අවුලක් තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ සෙල්ලම් කරන්න මුන්ට පොඩි අවුලක් තියෙනවා. කොහොම වුණත් පැතුම් නිස්සංක ඔහුගේ ඒ ෆෝම් එකෙන් තමයි කොච්චරක් හරි මැච් කීපයක් දිනාගත්තා. හැබැයි මෙවුවා මේ අප්පිරි ක්‍රිකට් මුරලි කිව්වනේ සමහර දේවල් මාරු කරන්න බෑ කියලා. මම ඒකට එකඟ නෑ. මාරු කරන්න පුළුවන්. සම්පූර්ණ ටීම් එක මාරු කරමු. ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රිකට්. ඒකයි දැන් අවශ්‍ය. දැන් පාකිස්තාන් මැච් එකේ මේ 11ම අපිට ඕනේ නෑ. වෙන කාව ගෙනලා ගහුවත් කමන්නේ 11 මේ 11 අපිට අවශ්‍ය නෑ. පාකිස්තාන එක පෙරදුනත් කමන්නේ මේ 11 එපා. ළමයි ඔයගොල්ලෝ එකගද නැද්ද? කමෙන්ට් කරන්න. මොනවා කරන්නද දැන්? ප්‍රාර්ථනා කරලත් වැඩක් නැහැ මොනවා කරලත් වැඩක් නැහැ. මුන්ට තියෙන හැකියාව එච්චරයි.